තවම සෙව්වන්දි හොයාගන්න බැරි වෙලා තියෙනවා. තාම මේ ආණ්ඩුවට සෙව්වන්දි හොයාගන්න බැරි වෙලා තියෙනවානේ. ඉෂාරා සෙව්වන්දි තවමත් නැති වෙලා තමයි ඉන්නේ. කොහෙ ගිහිල්ලාද කියලා අපි හොයාගන්න විදියකුත් නැහැ. ඇයවත් සොයා දෙන්න කියලා තමයි අපිට ඉල්ලන්නේ. අධිකරණ පද්ධතිය ඇතුලේ මිනිස් ඝාතන සිද්ධ වෙනවා. සාමාන්‍ය නංගි කෙනෙක් කොහෙ වෙනවා. අපේ නංගි හොයාගෙන වටේ ගිහින් අපේ හාන්න ඇවිල්ලා අපේ ආච්චි කරයියා. ඉෂාරා සෙව්වන්දි තවමත් සැඟවිලා ඉන්නවා. එයාව අල්ලන්න CIDට වෙලාවක් නැහැ. ගේම දුන්නා දවස් ගාණක් වෙනවා ඉෂාරා මදුවන්ති ඉන්න තැන. ඒ වගේම තවත් සැකකරුවන් කීප දෙනෙක් අපි බාහිරට ගන්නට. මේ වන විට ඔබ දන්නවා රාජතාන්ත්‍රික මට්ටමින් අපිට අවශ්‍ය සියලුම සහාය ලබා ගැනීම සඳහා විශේෂයෙන් විශේෂ භාරගරු අමාත්‍ය ආනන්ද විජේපාල මැතිතුමන්, ඒ වගේම නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මැතිතුමන්, ඒ වගේම අමාත්‍ය ලේකම්තුමන් රවි සෙනවිරත්න මැතිතුමන්ගේ විශේෂ දායකත්වයේ මැදිහත් වීම මත අපිට හැකියාව ලැබිලා තියෙනවා මේ විදේශ රටවල සිටින රාජතාන්ත්‍රික මට්ටමින් මේ අවශ්‍ය කටයුත්ත සපුරා ගැනීමට. ඔබට මතක ඇති 2025 පෙබරවාරි 19 වෙනිදා කොළඹ 5 අධිකරණ භූමියේදී අධිකරණය තුල මනුෂ්‍ය ඝාතනයක් සිද්ධ වුණා. මේ මනුෂ්‍ය ඝාතනයට අවශ්‍ය කරන සිටු ප්‍රධාන සැකකරුවෙකු අපි එදිනම හලාවත ප්‍රදේශයේදී අපිට අත්අඩංගු ගැනීමට හැකි වුණා. මෙම සිද්ධිය හා සම්බන්ධයෙන් මෙම මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් ඍජුවම අධිකරණයට අවශ්‍ය කර සිටි සැකකාරියක් මේ වන විට මෙම විශේෂ මෙහෙයුම හරහා අපිට නේපාලයේදී අත්අඩංගු ගැනීමට හැකියාව ලැබුණා. මේ කතා කරන විශේෂ සැකකාරිය ඔබ ඉෂාරා සෙව්වන්දි නැමැති මෙම සැකකාරියට අපි රතු නිවේදනත් නිකුත් කරලා තිබුණා. මෙම සැකකාරිය අත්අඩංගු ගැනීම සඳහා විශේෂයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ඒ වගේම විශේෂ බුද්ධි අංශයන්, ඒ වගේම විදේශීය රටවල සහාය, ඒ වගේම නේපාල රාජ්‍යයේ අපිට හැකියාව ලැබුණා විශේෂයෙන් පරිගණක